bibimbap කන්න යන්නේ. මෙන්න බලාගන්න මම ගත්තු බිබිම්බප් එක. මම මේක හිතන්න නැහැ මේක පෙනුම හැටියට බිබිම්බප් වල මේ බීට්රූට් තියන අය. මේක මේ බීට්රූට්සුයි මේ මොනවාද? බීට්‍රූට් තියන. හරි දාලා බලමු. ඒක එහෙම කියන්න තරම් ලොකු රහක් නැහැ. කේ ඩ්‍රාමා බලලා බිබිම්බප් කනකම්ම පිස්සුවක් වගේ තිබ්බේ. ඒ කියන්නේ එච්චරට ක්‍රේවිං එකක් තිබ්බා බිබිම්බප් කන්න ඕනේ කියලා. හැබැයි ඒක කාපුවාම එච්චරම දෙයක් නැහැ ඉතින්. හැබැයි ඉතින් වෙනම රසක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ගොඩක් සැර කන කෙනෙක්. එතකොට මට නම් මේකේ සැර මදි. අවුලක් නැහැ ඉතින් එක්ස්පීරියන්ස් එකට හොඳයි. දැන් කොහොමද ඔය බිබිම්බප් කන්න ඕනෙමයි කියලා හැමදාම හිත ඉන්නේ. දැන් මේක කාලා තියෙනවා. ඒකේ රස දන්නවා. ඒක නිසා ෂේප්. මම මේක ගත්තේ හන්ගුග්වාන් හරි මොකක් හරි ඔහොම රෙස්ටොරන්ට් එකේ. මට නම් මතක නැහැ. ඒ වගේ නමක් තමයි. 2400ක් වුණා. හැබැයි ඉතින් 2400කට මන් දන්නේ අපි හිතන ටේස්ට් එක නැහැ මේකේ. 2400ක් කියන්නේ සාමාන්‍යයෙන් අපි මීල් එකකට ස්පෙන්ඩ් කරන ගාණ ටිකක් වැඩිනේ. ලොකු ගාණක් නේ. ඒ ගාණට අපි එක්ස්පෙක්ට් කරනානේ රසක්. එච්චරම රසක් නැහැ. හැබැයි ඉතින් මම වගේ කේ ඩ්‍රාමා බල පිස්සුවෙන් වගේ ඒ කැම ජාති try කරන්න හිත ඉන්න අයට හොඳයි. ඕගොල්ලෝ බිබිම්බප් හොඳට රහට try කරපු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒකම මීට වඩා රස කොරියන් කෑම මොන හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න.